ඔන්න ඉතින් මේ පාර ඔයාලා එක්ක යන්න හදන්නේ සිරිපා කරුණා කරන්න. මේ පාර විශේෂත්වය කියන්නේ මම ඔයාලා එක්ක යන්න හදන්නේ අවාරේ. වහින කාලේ අවාරේ තියෙන ලස්සන කොහොමද කියලා බලන්න මටත් වුණා. මොකද මං සිරිපාදේ 7 පාරක් කරුණා කරලා තිබ්බට මේ අවාරේ කරුණා කරන පළවෙනි පාර. ඉතින් මම මේ ගමන පටන් ගන්න තෝරගත්තේ මේ පාර පලාබද්දල. පලාබද්දලින් තමයි අපි සිරිපා කරුණා කරන්න පටන් ගත්තේ. ඉතින් මේ පලාබද්දල පාර විශේෂත්වය කියන්නේ මේක අර හැටන් පාර වගේ එච්චර නාගරික නෑ. ඒ කියන්නේ කැලෑ පාරවලදී යන්න තියෙනවා ඒ රත්නකුරු විට අන්න ඒ වගේ තමයි. මේකත් වෙනස් අද්දිකමක් වෙයි. වීඩියෝ එක දිගටම නැట్లా ඉන්න. මේ බලන්න ඔයාලට පේනවාද අපි යන පාරේ වතුර සම්පූර්ණයෙන් තියෙන්නේ. දැන් තාම වැස්ස සෙට් උන්නේ නැහැ. වැස්සක් සෙට් වුණාම බලා ගන්න පුළුවන් ලස්සනට පඩිපෙළ දිගේ වතුර ගලාගෙන එනවා. අවාරේ කියන්නේ අමුතු ලස්සනක් තියෙන කාලයක්. කාලේ සිරිපා කරුණා කරමට පරිස්සමින් යන්න ඕනේ. පඩිපෙළ වල DSL බැඳලා තියෙන්නේ. කොල් එස්සනවා. ඒ ඉන්න පරිස්සමෙන් යන්න ඕනේ. පලාපද්දල පාරෙන් සිරිපා කරුණා කරන්නේ කොහොමද කියලා කිව්වොත් අපි රත්නපුරෙන් ආවේ. හරිද? රත්නපුරේ ඉඳන් පලාපද්දල බස් එක තියෙනවා උදේ 6:00ට තියෙනවා. ඊළඟ බස් එක තියෙන්නේ 7:00ට රත්නපුරේ ඉඳලා. එතකොට මේ බස් එක ඇවිල්ලා පලාබද්දල බස් ස්ටෑන්ඩ් එකට කලින් චූටි මීටර 100ක් විතර කලින් බහින්න ඕනේ. බහැලා අවාර යනවා නම් අනිවාර්යෙන් අවසර අරගෙන යන්න. මොකද එහෙම නැති වුණොත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් අපි එතනින් අවසර ගත්තා. අවසර ගන්නවා කියන්නේ අය කිරීමක් කරනවා. රුපියල් 1000ක් ගන්නවා. ඊට පස්සේ 1000 නම් ඔයාලා යන පිරිස අනුව රුපියල් 40 ගානේ ඇඩ් වෙනවා. ඊට පස්සේ ටැක්ස් එකක් ඇඩ් වෙනවා 118ක. ඉතින් ඔය සේරම එකතු වෙලා පොඩි ගාණක් එන්නේ යන පිරිස එක්ක වැඩි වෙන රුපියල් 40 වගේ වැඩි වෙනවා. වෙන කේස් යන්නේ කියන්න තියෙන්නේ යනවා නම් අනිවාර්යෙන් අවසර අරන් යන්න. මොකද නිකන් ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑනේ. අවාර කාලේ සිරිපා කරුණා කරනවා කියන්නේ ටිකක් අමාරුයිනේ. යද්දි පරිස්සමට යන්න ඕනේ. පේනවනේ ගස් කඩම වැටලා තියෙනවා පාරේ. මොකද වහින වැස්සත් එක්ක හයියෙන් හුලං එනකොට උඩ තියෙන ගස් කඩම වැටලා තියෙනවා. යනකොට පරිස්සමට කරුණා කරන්න ඕනේ. ඉතින් අපිට දැන් ලිහිණියා හෙල හම්බුණා. අර මෙතන තමයි ඇවිල්ලා මෙතෙන්ට කරලා ලිහිණි අක්කා ඉන්නවද කියලා බලන්න කෑ ගහනවා.
දැන් ටිකක් වැස්ස එකගෙන එනවා. මොකද උඩට යන්න යන්න සීතලයි මීදුමයි ටික ටික වැඩි වෙනවා. දැන් අපි ඉන්නේ කළුගඟ පටන් ගන්න දැන්. ඒ හැරි යද්දි අපිට පොඩි යාළුවෙක් හම්බුනාලු වෙනක් දන්න මේ. එයාත් අපිත් එක්කම සිරිපා කරුණා කරනවාද කොහෙද? එයා බය නෑ. ඉතින් මෙන්න මෙතන තමයි කළුගඟේ ආරම්භය කියලා කියන්නේ. මෙතනින් තමයි කුයිපත පටන් ගන්නෙ. බලන්න ඔයා පස්සෙන් යන හැටි. මේ අපි දැන් උඩට ගියා ආයෙ පස්සෙන් ආවා. මං හිතන්නේ කන්න ඉල්ලනවාද මන් දන්නේ නෑ. මේ තමයි ධර්මරාජගල කියන්නේ. ධර්මරාජගල කියන්නේ බුදුහාමුදුරුවෝ සිරිපතුල තියන්න ආව ගමනේදී තමන් දෙවියෝ ඇතුළු යක්ෂ බඹ කුල වල ඉන්න පිරිසට ධර්මයේ දේශනා කළා කියන්නේ මේ ධර්මරාජගලේ තමයි. ඉතින් ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ධර්මරාජගල අපිට හම්බෙන්නේ පලාවද්දලින්. ඉතින් සිරිපා කරුණාවේදී ටික ටික උඩට යන්න යන්න මීදුම එන්න වැඩි වෙනවා. එන්න හවස් වෙලා තියෙන්නේ. ඇවෙන්න කලින් අපි මළුව ගාවට යන්න ඕනේ. නැත්තම් පාර හොයාගන්න බැරි වෙන සීන් එකක් තියෙනවා. මොකද මේ අවාරේ ලයිට් නැහැ. මොකද බලාබද්දල පාරත් එච්චර ලයිට් තියෙන පාරක් නෙමෙයි. හැටන් පාරනේ ප්‍රසිද්ධ. ඒක නිසා අවාරේ කරුණා කරනවා නම් අනිවාර්යෙන් හවස් වෙන්න කලින් උඩට ගිහිල්ලා තිබ්බොත් හොඳයි. ඔන්න ඉතින් දැන් තමයි අපි සීතගඟුල පේන මාන්ට ආවේ.
කැරමිටි පාන ගාවට. ඉතින් අපි දැන් මකර තොරණ ගාවටත් ආවා. ඉතින් අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ සිරිපා කරුණාගමනේ ටික දුරයි. එන්න පාර වෙන්නේ නැති යාගෙන එන්නේ. ඉතින් මේක තමයි අපිට හම්බෙන අන්තිම අම්බලම. එතනින් පස්සේ පද්මේ තියෙන්නේ. පද්මෙට විනාඩි 20ක් විතර තියෙන්නේ තව. හොඳට මීදුම වැඩි. අපි පද්මෙට කරුණා කරලා බලමු. උඩ තත්ත්වය කොහොමද කියලා. පේන්නේ නම් නැතුව ඇති. ඊළඟට ගිහිල්ලා බලමු. මළුව කරුණා කරලා අපිට ආයෙ බහින්න පුළුවන් වුණොත් එහෙම යන්න හිතන් ඉන්නේ. මොකද රැයි ටියට වැඩක් නැහැ. අසල ඉන්න අමාරුයි. වාරේ එනවා වගේ නෙමෙයි, අවාරේ එනවා කියන්නේ ඒක ආයෙ වෙනම හැංගීමක්. බලතයිල බලන්න. ඉතින් අන්තිමේදී අපි කොහොම හරි මළුව ගාවට ආවා. මුලගේ තත්ත්වයේ වීදුමයි පේනවනේ, කිසිම දෙයක් පේන්නේ නැහැ. ඉතින් අපි දැන් මළුව කරුණා කරලා ඉක්මනට හැටන් පාරේ පල්ලහැට්ට යන්න හදන්නේ. රෑ වෙන්න කලින් පල්ලහැට්ට ගියොත් අපිට ලේසි.
ඉතින් ඔය විදිහට අපි උඩමළුවටත් ආවා. ඔයාලත් ඇවිල්ලා බලන්න අවාරේ කොහොමද අත්දැකීම කියලා. එනකොට පරිස්සමෙන් එන්න. දන්නවනේ පාරවල් කොහොමද කියලා. ඉතින් සීපා කරුණා කරලා අපි හැටන් බලා ගමන ආරම්භ කරනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.